ගම්පහ බබාගේ තොරතුරකට උණ්ඩ සමග අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික WD නිශාන්ත කුමාරනහොත් ගම්පහ බබා නැමැති සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත කෙරවල පිටි අධිවේගී ප්‍රවේශ ස්ථානයට පිවිසෙන මාර්ගයේ වම් පස ඇති 18 වන කොන්ක්‍රීට් කණු අස්සල සංගවා තිබූ මිලිමීටර් 7.62ත් 3.9ත් ප්‍රමාණයේ ජීව උණ්ඩ 50ක් සොයාගත් බව කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණිමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකාරය වූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය සමග නේපාලයේ රැඳී සිටියදී මෙම සැකකරු අත්අඩංගුවට පත්විය. එම සැකකාරිය ඇතුළු පිරිස මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගම්පහ බබා නැමැති සැකකරු කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන රැඳවුම් නියෝග මත වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම ජීව උණ්ඩ තොගය සොයාගෙන ඇත. මෙම සැකකරු බෙම්මුල්ල බොරලියවන පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙකි. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.